හෙලෝ එවරිවන්. ඉතින් මම මේ ඔයාලට කියන්න යන්නේ පශු වෛද්‍ය පීඨයේ නිර්වින්දන අංශය විදිහට අපි කොහොමද ඇසළ පෙරහැරේ කටයුතු වලට සම්බන්ධ වුණේ කියලා. ඉතින් අපි මුලින්ම ආවේ ෆැකල්ටි එකට. ෆැකල්ටි එකේ ටීචින් හොස්පිටල් එකට තමයි ආවේ. අපි එතනකොටත් පොලිස් එකෙන් නිර්වින්දන අංශයට අදාළ බස් එක ඇවිත් තිබුණේ. ඉතින් කට්ටිය ඔක්කොම එනකන් ඉඳලා අපි ඊට බස් එකෙන් නැංගා. වෙන්කලා නුවරට යද්දි මේ පළවෙනි කුඹල් පෙරහැර දවසේ කියන්නේ ඇසළ පෙරහැර පටන් ගන්නම දවස. එහෙමයි සෙනඟ රැස්වලා හිටියේ. මුලින්ම ගියේ කතරගම දේවාලේ අලි ටික බලන්න. මේ කට්ටිය කතරගම දේවාලේ කට්ටිය බලලා අපි ආයෙත් ආවා බස් එකට නැගලා අපි දැන් යන්නේ මාලිගාවේ අලි ටික බලන්න. ඉතින් මෙහෙම තමයි පළවෙනි කුඹල් පෙරහැර දවසේ කට්ටිය පාර දෙපැත්තේ රැස් වෙලා හිටියේ. ඔන්න ඊයස්සේ තව කට්ටියක් යනවා, තව යාළුවෝ වගේ. ඉතින් මෙහෙමයි පොලිසියනුයි ආමිකනුයි කට්ටියට ඕනි ආරක්ෂාව දීලා තිබුණා. පුදුම සෙනඟක් නේ. ඉතින් ඔය අතරේ සීරෝ ප්ලාස්ටික් එකේ අපේ කෙල්ල කොල්ලට ඉක්කුත් වැඩේට බහැලා තිබුණා. ප්ලාස්ටික් අවම කරමු කියන එක තමයි යාළුවගේ ස්ලෝගන් එක වෙලා තිබුණේ. ඉතින් අපි එහෙම යනකොට කට්ටිය නම් දෙපැත්තේ පිරිලා ඉන්නවා. අපි මාලිගාව ඇතුළට යන්නයි මේ හදන්නේ. ඉතින් මාලිගාවට යනකොට මේ හරියේදී පෙරහැර ඉවර වෙන හරිය කියන්නේ. මාලිගාවට පෙරහැර ගිහින් ආයෙත් මාලිගාවට එන හරිය. ඒකට ඒ හරියත් මිනිස්සු පෙරිලා හිටියේ ඒ වෙලාව වෙනකොට. මෙන්න එක්කෙනෙක් පෙරහැර යන ලෑස්ති වෙලා ඊට තව කට්ටිය මේ යන්න ලෑස්ති වෙන ගමන්. අපි හරියට බලලා අපි ගියා වෙන තව කෙනෙක් කෙනා. අපි ගියා මාලිගාවේ අලි ටික කොහොමද කියලා බලන්න. මාලිගාවේ අලි ටික බලලා අපි ආයේ පතිරිප්පුවක් ඒ හරිය බලනකොට මෙන්න පළවෙනි කුඹල් පෙරහැර යන හැමදේම ලෑස්ති කරලා. එදා පළවෙනි කුඹල් පෙරහැර කරුණු වඩාගෙන ගියේ ඉන්ද්‍රාජා හත්තිය තමයි මේ. එයා වුණ කරුණු වහන්සේ කරාගෙන ලෑස්තිලා ඔන්න චූටි බට්ටෙක් පටන්ගෙන ඔයාගේ වැඩ පෙන්නන්න. ඔන්න දැන් ඉතින් පෙරහැර පටන්ගෙන පෙරහැර යන ගමන් ඉන්දිරාජ හස්තිය කරුණු වහන්සේත් වඩාක් මාගෙන පෙරහැරේ යන ගමන් තමයි බලන්න මේ ගමන් කරන මේ වීඩියෝ එක පෙරහැර ඉතින් පෙරහැර වෙලාවේ අලින්ගෙන් කිසිම ප්‍රශ්නයක් වුණේ නැති නිසා අපිත් අපේ රාජකාරි නිම කරලා ආයෙත් හොස්ටෙල් එක පැත්තට යන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ අපි කැම්පස් අපේ හොස්පිටල් එකට ඇවිත් ඒ බඩු ටික තියලා ඉතින් අපි හොස්ටෙල් එකේ කතාව ඉවරයි. බයි.